බුදු දහමේ සිංහල භාෂාවේ වැදගත් කවියක් තියෙනවා. මොකද්ද කවිය? අම්බලමේ පිනා පිනා වලංකඳ ගෙනාගෙන ඒක බිඳපි ගොනා ගොනා ඒක දැකලා මට hina hina. මොකද්ද මා දයාබර සහෝදරවරුනි වැඩි හිටියනේ මේ කවියේ අර්ථය? මේ කවිය බැලුව බැලමට නිකන් විහිළුවක් වගේ. හැබැයි අපි ඉගෙන ගන්න කාලේ අපිට සාහිත්‍ය ගුරුවරයෙක් සිංහල සාහිත්‍යයේ තියෙන මේ කවිය නිකම් විහිළුවක් නෙවෙයි මේකට ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා කිව්වා. මොකක්ද ඒ ගැඹුරු අර්ථය? අම්බලමේ පිනා කියන්නේ මේ ලෝකෙට ඇවිල්ලා ජීවත් වෙන මිනිසා. අපි දන්නවා අල්ලාහගේ දේවදූත මුහම්මදාන එතුමාට ශාන්තිය සමාදානයත් වේවා. එතුමානෝ කිව්වා මම මේ ලෝකෙට ආපු එකයි මේ ලෝකෙන් පිටවෙන එකයි හරියට ගමන යන පුද්ගලයෙක් ගහක් යට ඉඳලා සෙවණ ලබාගෙන ඉන් මහන්සිය විඩාව නිවුණ පසු එතනින් නැගිටලා ගියාම අන්න ඒ තරම් කාලයක් තමයි මේ ලෝකේ ජීවිතය. එතකොට මේ ලෝකෙට එන මිනිසා වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. මේ ලෝකේ අම්බලමක්. එතකොට මිනිසා පළවෙනි පදෙන් හඳුන්වන්නේ අම්බලමේ පිනා. මේ ලෝකේ ඇවිල්ලා ජීවත් වෙන මිනිසා. වලංකදගෙන වලංකද කියන්නේ අපි දන්නවා සාධන වෙලඳු මෙහෙම ලීයක් දාලා දෙපැත්තේ තරාදියක් වගේ දෙපැත්තේ වලං තියලා විකුණනවා. ඒ කාලේ ඒ වලංකදෙන් අදහස් කරන්නේ ඒක උපමා කරලා තියෙන්නේ කුමකටද කිව්වොත් මේ ලෝකෙට එන මිනිස්සයා හොඳ ගතිගුණ වලින් සපිරි වෙන්නේ නරක ගතිගුණ වෛරය ද්වේෂය ඉරිසියාව නොයිවැළසිලිත්මත්කම කෝපය මේ වගේ දේවල් රැසක් අයුතු ගුණාංග අශිෂ්ට සම්පන්න ගුණාංගත් එක්ක තමයි මේ ලෝකෙට මේ මිනිස්සයා එන්නේ. අපි දන්නවා මිනිසා ඉස්සෙල්ලාම මවපු වෙලාවේ අල්ලාහ් කිව්වා සුරදූතයින්ට මම මගේ නියෝජිතයෙක් මේ පොළවේ මවන්න යනවා. නියෝජිතයෙක්ව මම ලෝකෙට යවන්න යනවා. ඒ වෙලාවේ සුරදූතයෝ කිව්වා මේ ලෝකේ ඇන කොටා ගන්න, ලේ වගුරුවන, ප්‍රශ්න ඇති කරන, කෝලාහල ඇති කරන පිරිසක්ද පරමාධිපතියනි ඔබ බිහි කරන්න යන්නේ. එතකොට සුරදූතයින් කිව්වා මිනිස් සමාජය කියන්නේ ලේ වගුරවගෙන ඉරිසියාවෙන් පෙළෙන සමාජයක් කියලා. එතකොට මේ මිනිස් සමාජය තමයි අර වලංකදෙන් අදහස් කරන්නේ. ඒක බිඳපි ගොනා. ඒ වලංකද ගොනෙක් බිඳිනවා. මේ ගොනා කියන සත්වයා ඊටමත් අහිංසක සතෙක්, ගොඩක් මිනිසුන්ට ප්‍රයෝජනයක් ලබා දෙන සතෙක්. ලංකාවේ වුණත් අපි දන්නවා බෙර හදන්න උගේ හැම භාවිතා කරනවා. මේ වගේ ගොඩක් උගේ කිරි ගන්නවා. කිරියම්මා කියලා නමත් අපි තියලා තියෙනවා. මේ ගොනා කියන සතා ඊටමත් අහිංසක සතෙක්. ගොනා කියන එකෙන් අදහස් කරන්නේ ගෞතම නායකයා බුදුරජාණන් වහන්සේ. එතකොට අර වලංකද බිඳපු මිනිස්සයා තමයි බුදුරජාණන් වහන්සේ.